හරි අපි අද කතා කරන්න යන්නේ 2025 ලෙවල් ශුද්ධ ගණිත ප්‍රශ්න පත්‍රයේ 14 A කොටස. ඒ කියන්නේ වක්‍රම් රේඛනයේ කොටස හා සම්බන්ධව. මේකේ මුලින්ම කියන මෙන්න මෙහෙම. x අයත් තාත්වික සංඛ්‍යා කුලකයෙන් එක අයින් කළ දෙනවා. ඒ කියන්නේ තාත්වික සංඛ්‍යා කුලකයේ ඍණ 1 සඳහා fx සමාන x වර්ග ධන x ධන p බෙදීම x ඍණ 1 වර්ග යයි ගනිමු කියලා තියෙනවා. හරි. මේ p අයත් තාත්වික සංඛ්‍යාවල්. p අයත් r y සමාන fx ප්‍රස්ථාරය x ඛණ්ඩාංකය ඍණ 3න් එක වන ලක්ෂයකදී ඒ තිරස් ස්පර්ශෝන්මුඛයේ ඡේදනය කරන බව දී ඇත. අන්න දත්තයක් දෙනවා. y සමාන fx ප්‍රස්ථාරය x අක්ෂය ඍණ 3න් එක වන ලක්ෂයකදී තිරස් ස්පර්ශෝන්මුඛයේ ඡේදනය කරනවා. p සමාන 2 බව පෙන්නනවා. ඒ කියන්නේ උතරින් තමයි ඔයගොල්ලන් p හොයාගන්න වෙන්නේ. එතනින් හොයාගන්නවා කියන්නේ fx හරියට හොයාගන්න. නැත්නම් p කියන කෙනාට අගයක් හොයාගන්න දත්තයක් දෙනවා. ඒ දත්තේ පාවිච්චි කරලා තමයි හොයන්න වෙන්නේ. දැන් මෙහෙමයි. මේ වැඩේ පටන් ගන්නකොට මට මුලින්ම හොයාගන්න වෙනවා මගේ තිරස් ස්පර්ශෝන්මුඛය කොහෙද තියෙන්නේ කියලා නේ. ඒ කියන්නේ මට හොයාගන්න වෙනවා එයාගේ ලිමිට් එක. ඒ කියන්නේ x ධන හෝ ඍණ අනන්තරයක්දී fx හොයාගන්න වෙනවා. මේක හොයාගන්න වෙනවා අනිවාර්යයෙන්. මේක හොයාගෙන තමයි ඒ කියන්නේ මෙයාගේ තිරස් ස්පර්ශෝන්මුඛය කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න වෙනවා. හරි. ඊට මම මේක fx අයින් කරලා මෙතන දාගන්නවා අපේ දීර්ඝචිතය. එහෙමනේ අපි සමනය කරන්නේ x වර්ග ධන x ධන p බෙදීම x ඍණ 1 වර්ග. මේ සුළු කරගන්න ලිමිට් x අනන්තයට යනවා ධන හෝ ඍණ දාගන්න. එතකොට x වර්ගයක් මම එළියට ගන්නවා. සාමාන්‍යයෙන් අනන්ත සීමා ගන්නකොට අනන්ත වලදී සීමා ගන්නකොට අපි කරන්නේ හරෙන් සහ ලවයෙන් එළියට ගන්න පුළුවන් x ගේ උපරිම මාත්‍රය එළියට ගන්නවා. මට x වර්ගයක් එළියට ගන්න පුළුවන්. එතන එක ඉතුරු වෙනවා. 1 යට x p යට x වර්ග. මේක ප්‍රසාරණය කරොත් x ඍණ 1 වර්ග x වර්ග ඍණ 2x ධන 1 එතනින් x වර්ගයක් එළියට ඇද්දොත් x වර්ග 1 ඍණ 2 බෙදීම x ධන 1 යට x වර්ගනේ. ඔතෙන්ට එනවා. ඔක සාමාන්‍යයෙන් ලිමිට් එක කියන්නේ අනන්ත වලදී සීමා ගන්නකොට කරන ක්‍රමය. මොකක් කපලා දාන්න පුළුවන්. මොකද ඍජුවම ධන හොරින අනන්ත දැම්ම කියලා මෙයාට අපිට උත්තරයක් ගන්න බෑ. ඒ කියන්නේ ඒක අනිර්ණ වෙනවා. අනන්ත බෙදීම අනන්ත කියන අවස්ථාවට එනවා. ඒ අනිර්ණ අවස්ථාව මගේ අරගෙන යන්න තමයි අපි මේ වැඩේ කරන්නේ. එතකොට මේකට දැන් ලිමිට් එක ආදේශ කරොත් හරිද? ලිමිට් එක ආදේශ කරොත් ධන හොරින අනන්ත එකක් ආදේශ කරලා බලන්න යටි. ඒ කියන්නේ එකට ආසන්නයි. මේක ලිමිට් එක එකට තමයි ආසන්නයි. අපිට මේක පස්සේ ඕන වෙයි. දැන් දෙනවා y සමානයි 1 දී තිරස් ස්පර්ශෝන් මුඛයක් පවතී කියලා කියන්නේ. මොනවා කියන්න පුළුවන්. මේක අපිට ඕන වෙනවද ඉස්සරහට. දැන් කියන ඊට පස්සේ මෙන්න මේ කියන ඔය කියන අදහස මම රූපිකව පොඩ්ඩක් පෙන්නුවත් මෙයාට තියෙනවා මම ප්‍රශ්න වලට දන්නේ නැහැ. මම මේ කියන අයිඩියා එක පොඩ්ඩක් චෙක් පෙන්වන්න හදන්නේ. එතකොට තිරස් ස්පර්ශෝන් මුඛයක් තියෙනවනේ. හරිද? දැන් මේකේ ප්‍රස්ථාරය මේ කියනනේ x සමාන x ඛණ්ඩාංකයේ ඍණ 3න් එක වන ලක්ෂයකදී ඒ තිරස් ස්පර්ශෝන් මුඛය ඡේදනය කරනවා කියලා. මෙන්න මේ ඍණ 3න් එක වගේ ලක්ෂයකදී ප්‍රස්ථාරය එක ඡේදනය කරන්න යනවලු. මොන හරිද? අපි බලමු පස්සේ ඔය එකක් ඇදේවි, කොයි පැත්තට හරි ඇදේවි. මෙන්න මෙහෙම වැඩක් වෙනවලු. හරිද? අපි දන්නවා මෙන්න මෙතෙන්දී මේක එකයි කියලා. ඇයි මේ තියෙන තිරස් ස්පර්ශෝන් මුඛයනේ. මෙතන y සමාන 1 රේඛාව. අපිට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. ඔය කියන දත්තය අනුව. හරිද? අපිට කියනවා මෙහෙමනේ f ඍණ 3න් 1 සමාන 1 විය යුතුයි. දත්තයට අනුව. මම ලොකුවට පැහැදිලි කරන්න කියන්නේ නැහැ. මේ ආයත වාක්‍ය ලියන්නේ කියන්නේ නැහැ. පැහැදිලි කිරීම කරා. මේ කියන අයිඩියා එකෙන් කියන්නේ තිරස් ස්පර්ශෝන්ගේ y සමාන 1 නම් එයා ඡේදනය කරනවා කියන්නේ එයාගේ f ඍණ 3න් එකේදී ශ්‍රිතයගේ 1 වෙනවා. ඔක තමයි කියන්නේ. දැන් අපි ඒක දැම්මොත් මේක හෙව්වොත් මේකට ආදේශ කරන්න ඍණ 1 යට 3 වර්ග ධන ඍණ 1 යට 3 ධන p බෙදීම ඍණ 1 යට 3 ඍණ 1 වර්ග සමානයි 1. සුළු කරගන්න 1 යට 9යි ඍණ 1 යට 3යි ධන p මෙතන ඉන්නේ ඍණ 4 බෙදීම තුනක්. ඒ කියන්නේ 16 බෙදීම
9ක් මෙතන එකයි. මම මේ පැත්තට මෙහෙම සූ ගන්න පොඩි මේකක් දාගෙන පොදු හරයක් ගන්න 9ට. ඒතර 9 එකත් 1 ඍණ 3 ධන 9යි p. පොදු හරය ගත්තට පස්සේ 9ට 9ට 9 කැපිලා යනවා. හරය ළවයේ තියෙන එක්කෙනාගේ කැපේ ගිහිල්ලා 16ක් ඉතුරු වෙනවා. සමාන 1යි. සුළු කරගන්න ඍණ 2 ධන 19යි p. sorry ඍණ 2 ධන 9යි p සමානයි 16යි. 9යි p සමානයි 18යි. p සමානයි 2යි. හරිනේ? ඒක පෙන්නන්න ගන්න තියෙනවා. p සමානයි 2 බව පෙන්නන්න තමයි මුලින්ම තියෙන්නේ. ඒක ඔතන හොඳ ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒ ලකුණු අඩුම 10ක් 15ක්වත් ඒ ටිකට 10ක්වත් අවම හම්බ වෙන්න ඕන. සාමාන්‍ය ලකුණු බෙදෙන විදියට. හරි මේ ටික කරගත්තා නම් තමයි ඉස්සරහට යන්න පුළුවන්. නමුත් මේ ටික කරගත්තේ නැහැ කියලා ඉතුරු කොටස් හදන්න බැරි වෙන්නේ නැහැ. ඒකට තමයි ඔයගොල්ලන්ට p සමානයි 2 බව පෙන්වන්න කියලා දෙලා තියෙන්නේ. කෙනෙක්ට මේ කොටස හිතුන්නේ නැත්තම් p ට 2 දාගෙන ඉස්සරහට හදන්න පුළුවන්. හරිද? එහෙම හිතන්න ඕනේ. දැන් සමහර හැම ළමයෙක්ටම මේ සම්පූර්ණයෙන් 150ම ගන්න බැරි අවස්ථා තියෙනවනේ. ඒකට ඒ වගේ ලාට කරන්න ඕනේ. ඔය කෙනෙක් මේක හිතුන්නේ නැත්තම් හරි. මේ කොටස මට ක්ලික් වුන්නේ නැහැ. හැබැයි p ට 2 දාගෙන මට ඉස්සරහට හදන්න පුළුවන්. ඒතර ඔයගොල්ලන් ලකුණු නැති වෙන්නේ මේ තැන ටික විතරයි. මේ ටික නැති වෙනවා ඉතින්. ඒක දැන් ඔයගොල්ලෝ හරියට තියරි ඇප්ලයි කරලා මේව හිතන්න. හරි. p සමානයි 2 කියන්නේ හරි. පස්සේ කියන fxc ව්‍යුත්පන්න f'(x) යන මේ අපිට වසම හදලා දීලා තියෙන තාත්වික සංඛ්‍යා කුලකයෙන් එක අයින් කරලා තියෙනවා. එක අයින් කරන ඔයගොල්ලෝ හේතුව දන්නවා. ගණිතය තුළදී ශ්‍රිතයක් කියන්නේ හරය කියන්නේ ශ්‍රිතයක් බිඳුවෙන් බෙදීම අර්ථයක් වෙන්නේ නැහැ. අතන ඔය තියෙන fx කියන පරිමේශිතයට x එක වැට්ටොත් එයා බිඳුවක් වෙනවනේ. අන්න ඒක වළක්වන්න තමයි x එක දාන්න එපා කියලා කියන්නේ. ඒතර f'(x) යන දීලා තියෙනවා දෙන බව පෙන්වන්න කියලා තියෙනවා. අපිට ඒක ගන්න බෑ. ඒකට p ට 2 දාගෙන අවකලනය කරලා පෙන්වන්න ඕන. මේක එනවා කියන්නේ මම fx ආවම මේ පැත්තෙන් ලියා ගන්නවා. fx සමානයි x වර්ග ධන x ධන 2නේ p දෙකයි. බෙදීම x ඍණ 1 වර්ග. හරි. දැන් ඔක අවකලනය කරන්න. පරිමේශිතයක් අවකලනය කරන්න තියෙන. ඒ කියන්නේ හරයක් ලවයක් දෙකම තියෙනකොට. ඒතර f'(x) මම පොඩි ලියන වාක්‍යයක් සාමාන්‍ය පොඩි තියෙනදී x විශේෂයෙන් වරක් අවකලනය. ඒක ලියනවා නම් හොඳයි. ඒ අවකලනය කරන්නයි හදන්නේ කියලා ඒගොල්ලන්ට කියනවා. හරි f'(x) හරි. මෙහෙම තියෙනවනේ සූත්‍රයක්. සූත්‍රයක් කියවට මේක ප්‍රමූල ධර්ම දාලා හදාගන්න සම්බන්ධයක්. හරේ වර්ග. හරේ වර්ග. හරේ වර්ග කියන්නේ x ඍණ 2 වර්ගයේ වර්ගය. x ඍණ 1 වර්ගයේ වර්ගය කියන්නේ x ඍණ 1 4ක්. මම එකපාර දාගත්තා. චල පොවුලා ගන්නවා. හරේ වාරයක් ලවයේ අවකලනයනේ. මගේ ඍණ 1 පොඩ්ඩක් අර එක ළඟ දෙනවා පොඩි වෙන නිසා. හරේ වාරයක් ලවයේ අවකලනය 2x x වර්ගය අවකලනය 2x x අවකලනය 1යි. අවම 2 අවකලනය බිඳුවයි. බිඳුව දාන්නේ මම තමයි ලියලා තියෙනවා. ඍණ ලවයේ වාරයක් හරේ අවකලනය. බලන්න. හරේ අවකලනය කියන්නේ යා මේ අර දෙවාරයක් x ඍණ 1 එක කියලා නේ. x අවකලනය 1යි. වැඩි වෙයි තමයි පැහැදිලි කියලා. ආතත් එහෙම ප්‍රශ්නයක් දෙන්නේ නැහැ. මෙතන මම x ඍණ 1ක් එළියට ඇදලා එහෙම යටින x ඍණ 1 4ක් ඒ එළියට දෙන්න හේතුව හැම එකම x ඍණ 1ක් හිටියා. දැන් සමහර කට්ටිය මේව දකින්නේ නැහැ. ඒතකොට ඒගොල්ලෝ කරනවා මේව සම්පූර්ණයෙන් ප්‍රසාරණය කරලා සුළු කරනවා. ඉතින් වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. ඒ වගේ ඩේල් ගානකදී ඒ වගේ දේවල් දකින්න ඕනේ. මේ පොදු කෙනෙක් ඉන්නවා නම් මේවා සාමාන්‍යයෙන් එළියට අදින්නම ඕන. නැත්තම් කාලය ගත වෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට x ඍණ 1 වාරයක් 2x ධන 1 හරි ඍණ x වර්ග ධන x ධන 2 එකට තමයි පේන්නේ. මේක සුළු කරගත්තා නම් අපි ඔය කියන උත්තරේ එවි. x ඍණ 1 කපලා දාන්න. දෙක සුළු කරන්න 2x වර්ග ධන x ඍණ 2x ඍණ 1 අඩු කරන්න අඩු කරලා දාන්න ඍණ x වර්ග ඍණ x ඍණ 2 බෙදීම x ඍණ 1 ගණය. බලන්න මේකේ උත්තරය එනවද කියලා. එනවද ආමින මෙතන දෙකක් මිසින් යනවා මට. එදෙක මෙතෙන් දා ගන්න ඕන. දෙක දැක්කේ නෑ. එතකොට මේ මෙතන එන්නේ ටොට්ටක් වෙනස් කරලා 2x වර්ග ඍණ 2x ඍණ 4. හරි දැන් හරියනවා. හරි. දැන් හරිනේ. ඍණ 2x වර්ග කැපෙනවා. ඍණ 4x ධන x කියන ඍණ 3x. ඊට පස්සේ ඍණ 1යි ඍණ 4යි ඍණ 5යි. හරි. බෙදීම x ඍණ 1 ගණය. ඒගොල්ලෝ ඒක දීලා තියෙනවා මේව ඍණ පිටර රගෙන මේ වගේ ආකෘතියකින්. එහෙමම තියන්න. මොනවද එන්නේ? හරි ඒකත් අපි කරා. මේකත් අපේ හරි. දැන් හොඳටම පැහැදිලි පරිමේෂණයක් අවකලනය කරනකොට අනිවාර්යෙන් ඔයගලන්ට
අනිවාර්යෙන් කියන්නේ 90%ක්ම දෙන්න තියෙන සම්භාවිතාව තියෙන වක්‍රම රේඛනේ ගැටලුවක් විදිහට පරිමේෂිතයක්. මේ වගේ ශිතයක්. මොකද හේතුව පරිමේෂිතයක් නැතුව ශිතයක් දුන්නොත් ඔයගලන්ගෙන් තිරස් ස්පර්ශෝන්මුඛ සිරස් ස්පර්ශෝන්මුඛ ගැන දැනුම චෙක් කරන්න බැරි නිසා ඔයාලට හම් වෙන අනිවාර්යයෙන් මෙතන පරිමේෂිතයක්ම තමයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ඕන අනිත් ශිත වලට. නමුත් විභාගයට දෙන්න තියෙන හැකියාව ගොඩාක්ම තියෙන්නේ උතනින්. දැන් ඊළඟට කියමු මෙහෙම n9 fx වැඩි වෙන ප්‍රාන්තර සහ fx අඩු වෙන ප්‍රාන්තර සොයන්න කියලා. හරි. පරිස්සමෙන් වැඩේ කරගන්න ඕන තියෙනවා. මේකත් මම කරනවා. මේක තියාගන්නවා. දැන් එහෙමයි කියන්නේ. fx වැඩි වෙන ප්‍රාන්තර අපි මේ කියන ප්‍රෝයෝගයෙන් යමු. fx වැඩි වෙන ප්‍රාන්තර සහ fx අඩු වෙන ප්‍රාන්තර යන පස්සේ තමයි හැරුම් ලක්ෂණ. සාමාන්‍යයෙන් අපි මෙතෙන්ට ආවට පස්සේ හැරුම් ලක්ෂණ ලියන්න පුරුදු වෙලා තියෙනවා. මේ හරි. එතකොට අපි හැරුම් ලක්ෂණ ලියාගත්තා නම් හොඳයි. නැත්නම් මේක මේ මෙතන ඒ කියන්නේ අපි හිතමු f'(x) සමාන බිඳුව වනුයේ හරි f'(x) බිඳුව වෙන්නේ ඍණ 3x ඍණ වාරය 3x වල පහ බිඳුව උනොත් ඒ කියන්නේ x සමාන ඍණ 5 බෙදීම 3 උනොත් ඒ කියන්නේ මෙතෙන්දී හැරුම් ලක්ෂයක් අනිවාර්යෙන් තියෙනවා ඒක උපරිමයක් අවමයක් නැතිවර්තනයක් වෙන්න පුළුවන් ඒක ව්‍යුත්පන්න පරීක්ෂාවෙන් තමයි චෙක් කරලා පෙන්නන්නේ x ට ඍණ 5 බෙදීම 3 දාන්න දැන් මේ x ට ඍණ 5 බෙදීම 3 දැම්ම ගම මේක බිඳුව වෙනවා හරි එතන උතෙන් අනිවාර්යෙන් උපරිමයක් අවමයක් හෝ නැතිවර්තනයක් තියෙන්න පුළුවන්. හරි දැන් මේක අදාළ පොඩි වගුවක් නිර්මාණය කරගන්න ඕන. ඒ වගුව නිර්මාණය කරන්න ගන්න අගයන් ටික ඔයගොල්ලන්ට තීරණය කරගන්න පුළුවන් මේ හරය බිඳුව වෙන තැන සහ මෙන්න මේ එයාගේ හැරුම් ලක්ෂ. ඉතින් මෙන්න මේ f'(x) බිඳුව වෙන පොයින්ට් එක තමයි ගන්න ඕන. මහා වගුවක් වෙන්නේ නැහැ. පොඩි වගුවක් තමයි එන්නේ. කැලි තුනක වගුවක් එන්නේ. හරිද? ඒත් අපි ඒක වගුවක් නිර්මාණය කරගත්තොත් මේ ව්‍යුත්පන්න පරීක්ෂාව කරගන්න පොඩි වගුවක්. හරිද? ඊළඟ දෙකකුත් ඇති අපිට. දෙකක් ඇතිනේ. දෙකක් ඇති. මෙතන මම x ගන්නවා. මෙතන ගන්නවා f'(x) ගේ ලකුණ. මේ පොදු මේ පාවිච්චි කරන වගුව. ඒ කියන්නේ පොදු පාවිච්චි කරන වගුව කියන්නේ සාමාන්‍ය ව්‍යුත්පන්න පරීක්ෂාව කරන ගහන x නෙවෙයි f'(x) නෙවෙයි. මෙතනින් ඔන්න fx ඉරුවක් ගහ ගන්න පුළුවන් එක. අත්‍යවශ්‍ය නැහැ. මොකද අපිට හොයන්න තියෙන අගයන් වලදී කියන්නේ x අගයන් වලදී y හොයන්න වෙනවා නම් තමයි ඒක හොයන්න වෙනවා. නමුත් මෙතන අපි මේ වගේ වගුවකට යමු. දැන් මම මේක ගහගත්ත එකේ වාසිය තමයි ඔයගලන්ට පරාස්තන හොඳට පේනවා. ඒත් ඔයගලන්ට පැහැදිලිව මේක ලියා ගන්න පුළුවන්. x කුඩයි ඍණ 5 බෙදීම 3. හරි? ඊට පස්සේ ඍණ 5 බෙදීම 3යි x 1යි අතර හරි 1ට වඩා වැඩි x 1ට වඩා වැඩි හරි අගයන් ටික නේ මේ පරාස්තන දෙයි හරි දැන් ඔයගොල්ලෝ බලන්න ඕනේ මෙන්න මෙහෙම වැඩක් හරි මෙන්න මේ තැන් වලදී f'(x) ගේ ලකුණ බලන්න ඕනේ දැන් ඍණ 5 බෙදීම 3ක් කියන්නේ සාමාන්‍යයෙන් හරිද මේක ඍණ 2කට වඩා අඩුයි නේ ඔව් මේක ඍණ 2කට වඩා අඩුයි දැන් ඍණ 6 බෙදීම 3නේ ඍණ 2 වෙන්නේ හරිද මේක ඍණ 1.66 ගණනක් එන්නේ නේ ඒක අපි මේක ඍණ 2 දැම්ම නම් හරි ඍණ 2 තියෙන්නේ මෙහෙ එන 1.66ට වඩා මෙහෙනේ ඍණ 2 තියෙන්නේ අපි මේක ඍණ 2 නිකමට දාලා බලමු මේ උත්තරේ ලකුණ කොහොමද කියලා හරි ඍණ 2 දැම්මොත් මෙතන ඍණ 2 වාරයක් 3 කියන්නේ මෙතන ඍණ 6යි ඍණ 6 ධන 5යි කියන්නේ ඍණ 1යි ඍණ 1යි මේ ඉස්සරහ ඍණයි ධන 1යි හරි ධන වෙන උඩ ධනයි යන්නට එන්නේ ඍණ 2 ඍණ 3 කියන්නේ ඍණ 1 ඍණ 1 ඍණ 3යි. ඒතර උත්තරේ ඍණක ඔත්තේ බලයක් කියන්නේ ඍණයි. ඒ උත්තරේ මේකේ මේ මෙතන ඍණ තමයි වෙන්නේ. හරි. සාමාන්‍ය මේ වැඩේ අපිට ඊට පස්සේ චෙක් කරලා බලන්න මෙතන බිඳුව දාලා බලන්න. බිඳුව දාලා බැලුවොත් මේක ධනයි. හරි. ඊට පස්සේ එකට වඩා වැඩි කියන්නේ නිකන් දෙක දාලා බලන්න. මේක ධනයි මේක ඊට පස්සේ දෙවාරයක් තුනක මේක ඍණයි. මොනවයි ලකුණු ටික දාගන්නවා. ඔක හරියට දාගන්නවා. මේක දාගත්තේ නැත්නම් කේස්. අපි මෙතන කියලා දෙනවා ලකුණු වක්‍රයක් ඇසලු ගහන්න. නමුත් මේ අපි මේකේ මේ තරම් ලොකුම කාරණාවක් නැති නිසා අපි අගයන් ටික ආදේශ කරලා ගත්තා. හරි. එතකොට ඔන්න ඔහොම ගන්න පුළුවන්. දැන් මෙන්න මේව දෙයක් තියෙනවා. හරි. දැන් දැන් බලන්න දැන් මෙන්න මේ දැන් මේගොල්ලන්ගේ මේ
f'(x) ලකුණ ගත්තට පස්සේ f'(x) ලකුණ ගත්තට පස්සේ මෙයා ඍණයි. නේද? මෙයා ධනයි. මෙයා ඍණයි. අනනේ ලකුණු දෙක දැම්ම විදිහ හරිනේ. එතකොට පේනවා මේ ඔයන පොඩි වැඩක් ඍණ 5 බෙදීම තුනේ තියෙන අවමයක්. නේද මේ? මෙහෙම වෙලා යනවා කියන්නේ. මෙතෙන්දී x සමාන ඍණ 5 බෙදීම තුනේදී f'(x) බිඳුවනේ. එහෙනම් මේ මෙතෙන් තියෙනවා මෙතන ලියුවොත් පොඩි ඕන තා තීරුවක් හරි දාලා කමන්නේ. අනුක්‍රමණය අඩුවේ වැඩි වේ අඩු වේ. මොකද ලියන්න පුළුවන්. එතන මෙහෙම මාරනවා. ඍණ බිඳුව ධන විදිහට මාර වෙනවා නම් එයා අවමයක්. ධන බිඳුව ඍණ විදිහට මාර වෙනවා එයා උපරිමයක් නේ. ඒක ඉගෙන ගන්න. එතකොට මෙතන අපිට කියන්න පුළුවන් හරිද? ව්‍යුත්පන්න පරීක්ෂාව කරලා තියෙන දැන් අපිට කියන්න පුළුවන් x සමාන ඍණ 5 බෙදීම තුනේදී ශ්‍රිතයට අවමයක් පවතී. අවමයක් පවතී කියලා කියන්න පුළුවන්. මොනවම කියන්න පුළුවන්. අවමයක් තමයි තියෙන්නේ. ඒක අපි අහනවා. හරි? දැන් අඩු වෙන ප්‍රාන්තර වැඩි වෙන ප්‍රාන්තර ඒවත් පෙන්වලා තියෙන එක ප්‍රශ්නයක් නෑ. ඒ වැඩෙත් හරි. fx හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක සොයන්න කියලා. හරි. හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකද සොයන්න කියලා. ඒ කියන්නේ මෙන්න මෙයාගේදී y යගේ හොයන්න. ටිකක් සුළු කිරීම දිනනවා නේද? කරන්න දෙයක් නැහැ. ඍණ 5 බෙදීම 3 වර්ග ඍණ 5 බෙදීම 3 ධන 2 බෙදීම ඍණ 5 බෙදීම 3 ඍණ 1 වර්ග. ඒක දාන්නේ fx. හරිද? f'(x) නෙවෙයි. අපි හොයන්නේ ශ්‍රිතයගේනේ. x සමානයි ඍණ 5 බෙදීම 3 දී y යගේ හොයන්නේ. එතකොට මේක සුළු කරාට පස්සේ පරිස්සමෙන් සුළු කරගන්න පොඩ්ඩක්. සුළු කිරීම වරද්ද ගන්න නැතුව 25 බෙදීම 9යි ඍණ 5 බෙදීම 3යි ධන 2යි බෙදීම මේ කියන්නේ ඍණ 9 බෙදීම 3ක් අපලු ගණක්. නෑ ඍණ 9 නෙවෙයි. ඍණ 8 නේ. ඍණ 8 බෙදීම 3ක්. එතකොට 64 බෙදීම 9ක්. හරියනේ. වැරදුනේ නැහැ කියලා හිතන්න. ඔය පොදු හරයක් කරන්න සුළු කරලා බලන්න 25 ඍණ 15 ධන 18 බෙදීම 64ක්. ඔක සුළු කරලා බලන්න. 25න් 15 ගියාට පස්සේ 10යි. හරි? 10යි. 10 18යි කියන්නේ 28යි. 28 බෙදීම 64යි. 28 බෙදීම 64යි කියන්නේ 28 බෙදීම 64යි කියන්නේ 14 බෙදීම 32යි. 7 බෙදීම 16යි. 7 බෙදීම 16ක් තමයි එන්නේ. සුළු කිරීම අගය රසක් වෙන්නේ නැතුව ටික හිතන්න. 7 බෙදීම 16ක් කියලා තමයි ආවේ. හරිනේ? බලන්න මෙතන අගය වෙනසක් වෙන එකක් නෑ. සුළු කිරීම හරි. ඒකට 7 බෙදීම 16ක් තමයි ශ්‍රිතය අගය වෙන්නේ අවම අගයේදී. ඒතර අවමයක් තියෙනවා. ඒ අවමගේ මෙහෙමයි. ඒතර ඛණ්ඩාංක මොකද්ද මේ අපි කියන්න ඕනේ මෙයාගේ මේ හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක. ඒගොල්ලෝ අහනනේ. යා හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක කියලා ඊට පස්සේ මෙතනින් නතර කරලා කියන්න එපා. ඒගොල්ලෝ ඛණ්ඩාංකයක් කියලා අහනවා. දැන් අහන නිසා අහන විදිහට උත්තර දෙන්න. එතකොට මෙහෙම තිබ්බනම් තමයි වැඩේ සාර්ථක වෙන්නේ. මොන හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක. සුළු කිරීම හරි වෙන්න ඕනේ. හරි. ඛණ්ඩාංකත් එවුවා. දැන් කියනවා හරි. දැන් කියනවා fx දෙවන ව්‍යුත්පන්නය මෙන්න මෙහෙම කියලා දීලා තියෙනවලු. r ඍණ 1 සඳහා f'(x) 6 වාරයක් x ධන 3 බෙදීම x ඍණ 1 4 මගින් දෙන්න ලබන බව දී ඇත. දීලා තියෙනවා නම් අවකලනය කරලා ආපහු පෙන්නන්න යන්න එපා. දීලා තියෙනවනේ. නේද? දීලා තියෙනවා නම් ඒකේ fx ප්‍රස්ථාරයට ප්‍රතිවර්තන ලක්ෂයක් ඇති බව පෙන්වන්න කියනවා. කීයේදීද? ඍණ 3ේදී. හරි. මේක මම මකනවා. හරි. මම මකනවා. මකලා ඊට කොටස කරනවා. බලන්න මම f'(x) දා ගන්නවා. මේක තේරෙන්න ඕන හරිම සරලව කරන් යන්නේ. හරි. නොතන ඉන්නේ. මේක අපිට දීලා තියෙනවා. මේක අපිට දීලා තියෙනනේ. එතකොට අපි මුලින් බලමු f'(x) බිඳු වෙන්නේ කොහෙද කියලා. f'(x) බිඳු වෙන්නේ 6 වාරයක් x ධන 3 සමානයි බිඳුව. නැත්නම් ඒ කියන්නේ x සමානයි ඍණ 3ේදී. x සමානයි ඍණ 3ේදී ප්‍රතිවර්තන ලක්ෂයක් ඇති කියලා ගෙස් කරන්න පුළුවන්. සිලබස් එක ඇතුලේ සාමාන්‍යයෙන් f'(x) බිඳුව වෙන කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ප්‍රතිවර්තන ලක්ෂ. නමුත් එහෙම හැමතිස්සෙම ප්‍රතිවර්තන ලක්ෂ වෙන්න ඕනි කියලා නීතියකුත් නැහැ. එහෙනම් අපි ප්‍රතිවර්තන ලක්ෂ චෙක් කරන්න දෙවන ව්‍යුත්පන්න පරීක්ෂාවක් කරන්න ඕනේ. හරිද?
දෙවන ව්‍යුත්පන්න පරීක්ෂාවක් කරන්න ඕන. ඒකට දැන් ඕගොල්ලන්ට මේක දෙවන ව්‍යුත්පන්න පරීක්ෂාවක් කරන්න වගුවක් ගහන්න එපා. ඒ වගුව ගහන්න ඕන මෙන්න මේ ඍණ තුන. නැත්නම් මේ බිඳුව වෙන තැනටයි x ඍණ තුන දැම්මට පස්සේ මේ බිඳුව වෙනවනේ. මෙන්න මේ පවතින නැති දැනක් තියෙනවනේ x එක. ඔන්න ඔය පරාසය ඇතුලේ ගහන්න. හරි. ඒක ටිකක් හොඳ ආගයක් තියෙන නිසා අපි පොඩි වගුවක් ගහගෙන වැඩේ ඉවර කරගමු. මේ එහෙම ඉවර කරගන්න පුළුවන්. මෙහෙම බලන්න මෙහෙම බලන්න මෙහෙම බලන්න. x f double dash x ලකුණ හරි. අපි එතනින්ම අර කුඩු අවතල යටි අවතල සීන් එකක් දාගමු. x කුඩ ඍණ 3 හරි. ඍණ 3 x 1 අතර x 1ට වඩා වැඩි. f double dash x ලකුණ දානවා. හරි මේකත් ලොකු දෙයක් නෙවෙයි නිසා අපි අගයන් ටිකක් දාලා චෙක් කරගමු. ඍණ 4 දැම්මොත් මේකට ඍණ 4 දැම්මොත් මෙතන උඩ ඍණයි. හරි. යට අනිවාර්යෙන් ධනයි. ඒක මෙතනින් එහාට චෙක් කරන්න දෙයක් නැහැ. ඔත්තේ බලයක් නෙවෙයි ඉරට්ට බලයන්න තියෙන්නේ. මේක අනිවාර්යයෙන්ම ධනයි. ඒ හින්දා මේ අපිට පුළුවන් මෙතන ඍණයි කියලා කෙලින්ම දාන්න. හරි. ඍණ 3යි 1යි අතර අගයක් දැම්මොත් අපි බිඳුව දාලා බලමු. බිඳුව දැම්මොත් යට කොහොමද ධනයි? ධනයි. එකට වඩා වැඩි එකක් දැම්මොත් 2 ධනයි. නේ? වැරදුන්නේ නැහැ නේ. ධනයන්නේ. ඔව්. එතකොට සාමාන්‍යයෙන් මේකේ අවතලතාව ගැන සදාහනක් දක්වන්න ඕන. දැන් මෙන්න මෙහෙම එකක්. මෙතන y = x වර්ග. මේ වගේ ප්‍රස්ථාරයක මේ දින ප්‍රස්ථාරයේ උඩු අතර අවතල වෙනවා. මේ ප්‍රස්ථාරයේ උඩු අතර ඇවිල්ලා තියෙනවා. එතකොට මේ උඩු අවතලයි කියන්නේ දෙවෙනි අවකලන සංගුණයක ධන වෙනවා. හරිද? මේක උඩු අවතල. මේකත් උඩු අවතල. මේක යටි අවතල. මේ යටි අවතල. හරි. ඔක චෙක් කරගන්න මම පොඩි සරල උදාහරණයක් කෙනෙක්ට මතක තියාගන්න අවතලතාව පටල වෙනවනම් ඔයගොල්ලෝ මෙන්න මේ වගේ සරල එකක් ගන්නවා. y = x වර්ග. ඔයගේ ප්‍රස්ථාරණ තියෙන මෙයා දෙපාරක් අවකලනය කරනවා. ඒතකොට එන්නේ 2x එකපාරක් අවකලනය කරාම 2x ආයෙ පාරක් අවකලනය කරාම 2යි. එතකොට f double dash x ලකුණ හැමතිස්සෙම ධනයි. හරි. ධනයි. ඒ කියන්නේ මෙයා හැමතිස්සෙම මෙයා උඩු අතර තමයි අවතරතාව තියන්නේ. එතකොට මේක හරි. එතනින් අපි මෙතන මේ sorry. එතකොට x සමානයි ඍණ 3 දී හරි x සමානයි ඍණ 3 දී මේ අවතරතාව මාරු වෙනවා කියනවනේ. ඍණ ඉඳන් ධනට. අවතරතාව මාරු වෙනවා නම් තමයි නැතිවර්තන ලක්ෂ්‍යයක්. කියන්නේ ඍණ ඉඳන් ධනට හෝ ධන ඉඳන් ඍණට මාරු වෙනවා නම් තමයි අවතර වෙන්නේ. එහෙනම් x සමානයි ඍණ 3 දී නැතිවර්තන ලක්ෂ්‍යයක් පවතී. හරි මේ අවතරතාව මාරු ලක්ෂ්‍ය පේනවනේ. ඉතින් ඒක ආපහු කියන්න ඕනේ අවතරතාව මාරු වෙලා තියෙනවා. ඒක නිසා තමයි එන්නේ නැහැ. එහෙම නැහැ. ඔය විපරණ පරීක්ෂා කරලා තියෙනවා. අවතරතාව මාරු වෙලා තියෙනවා. එහෙනම් x සමානයි ඍණ 3 දී නැතිවර්තන ලක්ෂ්‍යයක් පවතී. මම කියන්න පුළුවන්. ඒකත් හරි. ආයෙත් ශ්‍රිතය ගියත් වෙනවා. ඒ කියන්නේ ගන්න ඕන ඔයගොල්ලෝ f ඍණ 3 නේ. ඊළඟ ටක් ගාලා f ඍණ 3 දැන් ශ්‍රිතය දෙක තියෙනවා නේ. ඍණ 3 වර්ග ඍණ 3 ධන 2 බෙදීම ඍණ 3 ඍණ 1 වර්ග. සුළු කළ බලන්නේ උත්තරේ වෙයි 9 ඍණ 3 ධන 2 16 නේ. 9 3ක් ගියාම 6යි 6 2යි හරිද 8යි 8 බෙදීම 16යි කියන්නේ අභාගය. එහෙනම් නැතිවර්තන ලක්ෂ්‍ය වෙන්නේ මේ භාගය. මේ ලක්ෂයක් විතර කියනවා ඍණ 3 භාගයනේ. මම කියන්නේ. ඒකත් පෙන්වලා තියෙනවා. ඒකත් කිසිම ප්‍රශ්නයක් නැහැ පෙන්වලා තියෙනවා. හරි. දැන් හැරුම් ලක්ෂ්‍ය ස්පර්ශෝන්මුඛ නැතිවර්තන ලක්ෂ්‍ය දක්වමින් y = fx ප්‍රස්ථාරයේ දල සටහනක් අඳින්න. හරි මේකට මම මේකට පාවිච්චි කරන්නම්. මට ඕන වෙනවා මෙන්න මේ හැරුම් ලක්ෂ්‍ය ඛණ්ඩාංක. ඒක මම පොඩ්ඩක් මෙතනින් දාගත්තොත් හැරුම් ලක්ෂ්‍ය ඛණ්ඩාංක කියන්නේ ඍණ 5 බෙදීම 3යි. 7 බෙදීම 16යි. යා ඕම යකෙන්ද. හරි මට ඒක මිස් වෙයි කියලා මම ඔන්න දාගත්තා. කොහොම තියෙනවා. ඉතින් අපි දාලා වක්‍රයක් නේ අඳින්නේ. අපි බලමු අඳින හැටි නේ. එතකොට මෙහෙම අඳගන්න. මේ next ප්‍රස්ථාරේ ගොඩක් දුරට බර වෙන්නේ මේක. හරිද? ඍණ පැත්ත නේද? අපිට එනවනේ මේ
ඍණ 5 බෙදීම 3යි ඍණ 3යි කියලා. දැන් ප්‍රස්ථාරය ගොඩක් බර මේ පැත්තට. මේ හරියෙන් මම මේක දාගන්නවා. මේ හැම දෙයකටම හේතු තියෙනවා. හරි. මේ දින්නේ x සමානයි 1. එතෙන් එයාගේ සිරස් ස්පර්ශන මුඛය. හරි. සිරස් ස්පර්ශන මුඛය. හරි. සිරස් ස්පර්ශන මුඛය. ඊට පස්සේ මේක අපි තව දේවල් ටිකක් හොයන්න ඕන. මෙන්න මේ කාරණා ටික අපි අහලා නැහැ මම අන්තිමට කියන්න ඒක කොහොමද කරන්නේ කියලා කෙටියෙන්. හරි. ඊට පස්සේ අපිට තියෙනවානේ මේ x සමානයි ඍණ 5 බෙදීම 3ේදී සහ x සමානයි ඍණ 3ේදී ලක්ෂ දෙකක් හා සම්බන්ධව ගණනය කරන්න. ඒක දාගත්තොත් මේ හරියේ ඍණ 1 මෙතන ධන 1නේ. එක ඍණ 2 මේක ඍණ 3 වගේ. ඊට ප්‍රශ්නයක් කරගන්න නැතුව යමු අපි පුළුවන් තරම්. තා පොඩ්ඩක් මේක දාගන්නවා අර පැත්තේ ගැන එච්චර උඩ හිතන්න එපා. ඍණ 2 ඍණ 3 අම දාගත්තා. දැන් ඍණ 5 බෙදීම 3ේදී තියනවා යට 7 බෙදීම 16 අවමයක්. හා. මෙන්න මේ හරියින් වගේ මම පොඩියට දාගන්න. හරි. දැන් අගය ගැන ලොකුට හිතන්න එපා. 7 බෙදීම 16 කියන්නේ ගොඩක් උඩ අගයක්. එතකොට මම ටිකක් ගන්නම් මේ හරියට වගේ ඍණ 5 බෙදීම 3 7 බෙදීම 16. හම්. දැන් දින අවමයක්. දින අවමයක්. හරි. ඊට පස්සේ මේ ඍණ 3ේදී තියෙනවා මේ ඍණ 3 භාගයක් තියෙනවා නැතිවර්තන ලක්ෂයක්. අපි ඒක පස්සේ මාක් කරමු. හරි. පොඩ්ඩක් ඉන්න බලාගෙන. ඊට පස්සේ එයාට අපිට ආව y සමාන 1 දී තිබ්බා 7 බෙදීම 16 කියන්නේ එකට වඩා අඩු වගේ යන්නේ. ඉතින් එයා පල්ලෙහාන් ඉන්නවනේ. මෙතන මේ දින y සමාන 1. හරිනේ. y සමාන 1 දී තියෙනවා යාට මේ තිරස් ස්පර්ශන මුඛයක්. ඔය ටික පෙන්නලා තියෙන අපිට අදින්න තියෙන්නේ නේ. ඒකට අපි මෙහෙම තමයි වෙන්න ඕනේ. දැන් ප්‍රස්ථාරය අපි දන්නනේ සාමාන්‍ය මෙන්න මෙයාගේ මෙදා ඍණ 3 මෙයා කැපිලක් ගියානේ. මෙයාට එයා කැපිලක් යනවා. මේ ප්‍රස්ථාර අනිවාර්යෙන් ඇදෙන්න ඕන. මෙන්න මේ වගේ එකක්. මෙතනින් පටන් අරන් කොහොම ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා කොහොම යනවා. මෙතන මෙහෙම යනවා. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මතක නම් මෙන්න මේ එකට වඩා වැඩි වෙලාවදී මට මතක කියන්නේ එකට වඩා වැඩි වෙලාවදී මට මේ අතරම මතක නැහැ මෙයාගේ මේ මොකද්ද ව්‍යුත්පන්න පරීක්ෂාවේදී ප්‍රස්ථාරය කොහොමද තිබ්බේ කියලා. දැන් ඒක මම ගෙස් කරනවා මෙහෙම. මෙතෙන්දී ආපහු මෙයා කැපෙන්න ඔයගොල්ලන්ට මතකද එතන කොහොමද එන්නේ කියලා. හරි. මෙතන ඔන්න ප්‍රස්ථාරය හදනවා තා චුට්ටක්. ඔහොම. මෙතෙන්දී අවමයක් තියෙනවා. ඍණ 5 බෙදීම 3යි 7 බෙදීම 16 කියන තැනදී මෙතන හරි. තව ඍණ 3ේ භාගෙදී තියෙනවා ඔයගලන්ට මේ නැතිවර්තන ලක්ෂයක් බෙදීමක්. දැන් හරියෙන් වගේ. ඒ කියන්නේ මෙතනින් ස්පර්ශෝන්මුඛයක් ගැහුවොත් මේ රේඛාව දෙපැත්තකින් තියෙනවා. හරියට අඳුනනම් කියන්නේ මේ රේඛාව මෙහෙන් එකෙක් මෙහෙට යනකොට අනිත් එක මෙහෙ යනවා. හරියට. මම ඒ ගතිගුණේ පෙන්වන්න ඕන. ඒක කමක් නැහැ. මෙතන මේ එතන තියෙනවා x සමානයි ඍණ 3ේදී නැතිවර්තනය. නැතිවර්තන ලක්ෂ තියෙනවා. හරි. මෙන්න මෙතන ප්‍රස්ථාරය මට පොඩි පොඩ්ඩක් බලන්න යනවා මෙන්න මෙයාගේ f'(x) ගේ දෙක වගේ අගයක් දාලා කොහොමද එන්නේ කියලා. ඍණද කියලා 3 2 6යි 6 5යි 11යි 11යි කියන්නේ මේ එක ධනාගයක්. ඊට පස්සේ ඍණ උත්තරයක් එන්නේ නේ. ඍණ උත්තරයක් තමයි එන්නේ. ඍණ උත්තරයක් තමයි. එතකොට මේ තව අපි මේකේ හොයාගත්ත දේවල් දෙකක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ සිරස් ස්පර්ශෝන්මුඛයේදී කොහොමද කියලා මේගොල්ලන්ගේ අනන්ත දෙකේදී කොහොමද පැතිරීම කියලා. නැත්නම් යා මෙහෙන් කොහෙටද යන්නේ නේද? එහෙනම් පොඩි ගෙස් එකක් කියන්න පුළුවන්. මේකේ fx ගේ හරේ ඉන්න x ඍණ එකේ වර්ගනේ.
x ඍණ එකේ වර්ගය නම් ඉන්නේ මෙයා අනිවාර්යෙන් එකම අනන්තයකට තමයි යන්න ඕනේ. ඒක එහෙම පොඩි තර්කයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒක උගන්වනකොට අපි ගොඩනගලා දෙන දෙයක්. මෙයා අනිවාර්යෙන් මෙහෙන් තමයි පටන් ගන්න. තමයි යන්නේ. මේක අපි අර ව්‍යුත්පන්න පරීක්ෂාවටත් බලංගු ඇති. ඔය අනුක්‍රම නෙමෙයි ඍණ පැත්ත. ඍණ අනුක්‍රමණ තියෙනවා. ඒක හරි. හරි. ඔන්න ප්‍රස්ථාරය. ඉතින් y සමාන fx. ප්‍රස්ථාරය තමයි තියෙන්නේ. අපි මෙතනින් ලියලා දුන්නා නම් හොඳයි ඒගොල්ලන්ට අර අපි අර පෙන්නුවේ අර එක ප්ලස් වෙලා විදිහ fx එකට වඩා චුට්ටක් වැඩි වෙලා විදිහ fx යන්නේ ධනාන්තයට. එක minus fx එකට වඩා චුට්ටක් අඩු වෙලා විදිහ. එකට වඩා පොඩ්ඩක් අඩු වෙලා විදිහ ශ්‍රිතය ළඟා වෙන්නේ x ඒ y ළඟා වෙන්නේ ධනාන්තයට. එහෙනම් ඔය දෙක ලියලා දුන්නා නම් හොඳයි කියලා හිතනවා. හරිද? ඒක හොයන්න සීමාව ඇප්ලයි කරන්න ඕන. නමුත් ප්‍රස්ථාරය ඒක විශේෂ කළ අහන්න නැති නිසා අපි ඒක වෙනම මේ ප්‍රස්ථාරය ඇසුරෙන් මෙහෙම ලියන්නත් පුළුවන්. හරිද? ඒක අපෝහණයක් වගේ වැඩක්. නමුත් මේ ඒක මෙන්න මෙතන මම ඇප්ලයි කරා. මෙතන නේ fx ගේ තියෙන හරය වර්ගයක් නේ. fx ගේ තියෙන හරය වර්ගයක් නම් අනිවාර්යෙන් මේ ශ්‍රිතේ මෙන්න මේ අනන්ත මෙන්න සිරස් ස්පර්ශෝන්මුඛයේදී එයා එකම අනන්තයකට තමයි ළඟාවේ. ඔත්තේ එකක් නම් තියෙන්නේ. එයා දෙපැත්තකට යනවා. ඔයගොල්ලෝ ගණන් වලදී පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඕගොල්ලෝ අදින්දී. ඔත්තේ එකක් නම් එක ධනාන්තරයද අනිත් එක ඍණාන්තර යනවා. ඊළඟ එකක් නම් එක්ක දෙන්නම ධනාන්තර යනවා. එක්ක දෙන්නම ඍණාන්තර යනවා. මේ ලක්ෂණ ටික බලන්න. එතනින් ඔයගොල්ලන්ට ඔයාලට වැරදුනා කියලා චෙක් කරගන්න උනත් පුළුවන්. හරි. ඒතර ඔය ඒවා ටික තියෙනවා. මම දල සටහනක් කරා. මෙන්න මෙතන හරියටම ඇන්දනම් කියන්නේ සාමාන්‍යයෙන් අපි මෙහෙම ඇන්දට පස්සේ නොහොම එකක් තමයි ඇඳෙන්න ඕන මෙතන. හරිද? ඒ ලක්ෂණය පෙන්වන්න ඕන හරිනම්. නමුත් මෙතනින් අර අපි මෙහෙම ඉරක් ගහලා පෙන්නුවා නම් මෙතන අතිවර්තන ලක්ෂ්‍ය තියෙනවා කියලා ඒකේ අවශ්‍ය ලක්ෂණ ටික හම්බ වෙනවා. ඒතර ඒ දේවල් ටික හරිය සම්පූර්ණ කොටසම කතා කරමු. හරි අපි B කොටසෙන් ඉතිරි කොටස කතා කරමු.